බලන්න මේ තරුණියගේ හැසිරීම. ඇය ඇඳක් මත වැතිරි වෙනස්ම විදිහේ හැසිරීම් රටාවකුයි මේ විදිහට පෙන්වන්නේ. මේ වයස අවුරුදු 18ක තරුණියක්. එංගලන්තයේ ජීවත් වුණ මිලි ටැප්ලින්. ඇගේ උපන්දිනය සමරන්න ඇය ලොකු සූදානමකින් හිටියේ. ඉතින් ඇය තමන්ගේ යාළුවන් එක්ක රාත්‍රී සමාජ ශාලාවකට ගිහිල්ලා විනෝද වෙන්න තීරණය කළා. හැබැයි ඇය හිතුවේ නැහැ ඒ විනෝදය ඇගේ ජීවිතේම වෙනස් කරાવી කියලා. සමාජ ශාලාවේ විනෝද වෙන අතරතුරදී ඇය ළඟට එන පුද්ගලෙක් ඇයත් එක්ක සුහදව කතා කරනවා. ඉන්පස්සේ මේ පුද්ගලයා ඇයට යම්කිසි පානයක් දික් කරමින් ඉතා මිත්‍රශීලීව ඇයත් එක්ක කතා බහ කරන්නේ මේ පානය කරන ලෙස ඉල්ලමින්. ඉතින් ඇය කිසිම සැකයක් නැතුව ඒ පානය අතට ගත විතරක් නෙවෙයි ඇය එය පානය කළා. හැබැයි සිතුනේ නොසිතුව දෙයක්. තත්පර කිහිපයක් යන්නත් කලින් ඇයට තමන්ගේ ශරීරයේ අමුතු වෙනසක් දැනෙන්න පටන් ගත්තා. මුලින්ම ඇගේ මුහුණ සම්පූර්ණයෙන් හිරි වැටුණා. කිසිම දෙයක් දැනෙන්නේ නැති තත්ත්වයට පත් වුණා. ඊළඟට ඇගේ අත්වල ඇඟිලි එකට කුලි වෙලා තද වෙන්න පටන් ගත්තා. මොහොතකින් ඇගේ මුළු ශරීරයම කිසිම පණක් නැතුව ගල් ගැසුණා. ඉතින් ඇයට ඇගේ අත්පා හොලවන්න බැරි වුණා. ඇගේ මුළු සිරුරම අප්‍රාණික වුණා. ඇයට කතා කරලා උදව් ඉල්ලන්නවත් පුළුවන් කමක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් ඇගේ ශරීරයේ ඇතුළෙම ඇය හිරකාරියක් වුණා. වාසනාවකට වගේ ඇයත් එක්ක හිටපු මිතුරන් වහාම ක්‍රියාත්මක වෙලා ඇයව රෝහලට රැගෙන ගියා. මේ සිදුවීම දැනගත්ත මිලි ටැප්ලින්ගේ අම්මත් රෝහලට දුවගෙන ආවේ ඇගේ දරුවව බලන්න. ඇගේ දියණිය මේ විදිහට රෝහල් ඇඳක් උඩ ඉන්නව දැකලා ඒ අම්මට දැනුනේ ලොකු දුකක්. වෛද්‍යවරුන් ඉක්මනින් ඇගේ ප්‍රතිකාර සිදු කළා වගේම මේ පානයට අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය එක්කලා තියෙන බව අවසානයේදී නිගමනය කළා. ඒ නිසාම තමයි මිලි මේ තරම් බිහිසුණු අසරණ තත්වයකට පත් වුණේ. ඔබ දන්නවද මේ සිදුවීමෙන් පස්සේ මිලිගේ මව මේ විදිහට කියනවා. කිසිම දවසක කිසිම වෙලාවක ඔබ කොහෙත්ම නොදන්නා කෙනෙක් දෙන කිසිම දෙයක් බාරගන්න එපා. ඒක ඔබේ ජීවිතය සදහටම අඳුරට තල්ලු කරાવી. ඉතින් වයස අවුරුදු 18ක වගේ තරුණියක් මේ විදිහට ඇඳක් මත වැතිරිලා තමන්ගේ ජීවිතේම හිරකාරියක් බවට පත් වුණේ හරියාකාරව තීරණ ගන්නට නොහැකි වීම නිසායි. අද සමාජය දිහා බැලුවත් ඔබේ පුංචි දරුවා එහෙම නැත්නම් තරුණියක් විදිහට ඔබත් එහෙමත් නැත්නම් වැඩිහිටියෙක් විදිහට ඔබත් ඇතැම් අවස්ථාවල මේ විදිහේ විනෝදකාමී දේවල් වලට යොමු වෙනවා විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නත් පුළුවන්. මෙතනදී අපි ඔබට මතක් කරන්නේ නොදන්නා කෙනෙක් ලබා දෙන කිසිම දෙයක් ඔබ ගන්නට යන්න එපා. එය ඔබේ ජීවිතේම වෙනස් කරන දෙයක් බවට පත්වේවි. ඔබේ දරුවන්ටත් කියලා දෙන්න නොදන්නා කෙනෙක් දෙන දේවල් ගන්නට එපා කියලා. එහෙම නොවුනොත් මේ වගේ ජීවිත අභියෝගවලට මුහුණ දෙන්න අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට කියනවා හැම මොහොතකම ඔබේ තීරණය හරිම වැදගත් දෙයක් බව. නොදන්නා කෙනෙක් දීපු දෙයක් ගන්න කලින් යලිත් හිතීමේ තීරණය ඔබත් ඔබ ළඟින්ම තියාගන්න. ජීවිතයක් වෙනස් වෙන්න කලින් මේ ගැන හොඳට හිතන්න.